මයික්‍රෝවේව් එකේ කළු දොඩොල් හදමුද? හරිම ලේසියි. මට ගියේ විනාඩි 45යි. එහෙනම් මෙදා පාර අවුරුද්දට ගෙදරම කළු දොඩොල් හදමු. මයික්‍රෝවේව් එකේ. ලිපෙත් හදන්න පුළුවන්. මම නම් හැදුවේ මයික්‍රෝවේව් එකේ කළු දොඩොල් ගොඩක් ගණන් සල්ලි දීලා ගන්න ගියොත්. ඒත් මේවා හරිම පිරිසුදු රස නියම රස ගෙදර හදපු කළු දොඩොල්. හදලා බලමු. හායි යාළුවනේ, අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම කියලා මං කළු දොඩොල් හදන්න ගත්තා අවුරුද්දට පාටියට. දැන් මේක මං මයික්‍රෝවේව් එකේ තමයි හැදුවේ. විනාඩි 45යි මට මයික්‍රෝවේව් එකේ ගියේ. මුළු කාලය පැයක් වගේ තමයි යන්නේ. බලමු හරි ලේසියෙන් පහසුවෙන් ගෙදර කළු දොඩොල් හදාගන්නේ කොහොමද කියලා. සීනි ටික උණු කරගන්න ඕනේ අකුරුත් එක්ක. ඒ අතරේ මම පොල් කිරි ටෙන් එක මෙන්න මේ භාජනයේ තමයි මම මයික්‍රෝවේව් කරන්න යන්නේ. මොකද මයික්‍රෝවේව් සේෆ් එකක් වෙන්න ඕනේ. පොල් කිරි ටින් දෙකම මම මේකට දාගන්නවා. මේ ටින් එක චුට්ටක් හොදලා ගන්න පුළුවන් ඉතුරු ටික. පොල් කිරි ටින් දෙකක පොල් කිරි. කාඩමන් දාගන්නවා. හාල් පිටි ටික දාගන්නවා. සහ ලුණු චුට්ටක් දාගන්නවා. එතකොට මේ ටික හොඳට මික්ස් කරන ගමන් මම සීනි ටික උණු වෙන්න තිබ්බා. පොල් කිරි ටින් දෙකයි, හාල් පිටි කොප්පයයි, කාඩමම්, ලුණු මේ ටික මික්ස් කරගමු. මේ සීනි ටික කර වේගෙන එනකොට කර වැඩි වෙන්න ඉස්සර වෙලා මම වතුර ටිකක් දාගන්නවා. පැණි ටික හදාගන්න. සීනි 4 අර වැඩි වුණොත් කරලා හැම නිසා මම වතුර ටිකක් දාගත්තා. දැන් මේකේ පැණි ටික හදාගන්න ඕනේ. පැණි ටික මික්ස් කරගන්නවා.
මේකේ තියලා මම ඉස්සෙල්ලාම දානවා මේකට 3ක් වගේ 3යි 6යි 9යි 3ක් විතර දාලා බලනවා. පැය භාගයකට පස්සේ මෙන්න මෙහෙමයි. මම විනාඩි ඉස්සෙල්ලා විනාඩි 9ක් දැම්මා. ඊට පස්සේ විනාඩි 6න් දැන් විනාඩි 27ක් දැම්මා. මට කලින් මේක හදන්න නම් පැයක් විතර ගියා. මේකටත් ඒ වෙලාවෙම යයි කියලා හිතනවා. මම විනාඩි 6න් 6ට දාලා මේකේ අන්තිම ටික මම විනාඩි 3න් 3ට දැම්මා. බලමු මේකත් තව පැය භාගයක් විනාඩි 20ක් විතර දාලා බලමු කොහොමද කියලා. විනාඩි 45කට පස්සේ කළු දොඩොල් එක දැන් මම හිතන්නේ ඇති කියලා මේ ගාන. මම කජු ටිකක් දැම්මා. ඒ වගේම තෙල් හැදිච්ච ඒවත් අයින් කරා. දැන් මම හදන්නේ මේක මම බටර් දාගත්තු මෙන්න මේ කන්ටේනර් එකට දාලා නිවෙන්න තියන්න සෙට් වෙන්න. එතන දැන් කළු දොඩොල් එක සෙට් වුණාට පස්සේ ගානට හරියයි කියලා. විනාඩි 45ක් ගියා මට. දැන් මම කන්ටේනර් එකට දාලා මේක හොඳට තද කරලා සෙට් වෙලා තියෙනවා. හොඳ රසකුත් සුවඳකුත් තියෙනවා මේක. නියම කළු දොඩොල් මේක. මං හිතනවා ඕන කෙනෙක්ට මේක හදාගන්න පුළුවන් කියලා හරි ලේසියෙන්. විනාඩි 45ක් මම මයික්‍රෝවේව් කළා. මේක ලිපෙත් හදන්න පුළුවන්. ලිපේ හදනකොට මං හිතන්නේ පැයක් විතර හැඳිගගා සෙට් වෙන්න අරින්න ඕනේ. හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන්. ටිකක් වෙලා යනවා. නමුත් කිසිම කරදරයක් නැහැ. නියම රස සහ සුවඳ තියෙනවා. බලමු අවුරුද්දට ගෙදරම කළු දොඩොල් හදලා.